මට පුදුම සනීපයක් දැනෙන්නේ. සුමුදු මල් පෙති ටිකක් මගේ ඇඟේ දැවටෙනවා වගේ. කවුද මගේ අත මෙරිකන්නේ? කවුද මගේ අත මෙරිකන්නේ? මේක ඕන වෙන්නේ නෑ නේද? එයා ගොඩක් මහත නැති හින්දා අපිට ඒක ඕන වෙන්නේ නැති වෙයි. ලේස් එක රෙඩි නේද? අපි වැක්ස් එක ඉවර කළෙමු නේද? අපේ මන්දිරේ මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ පළවෙනි වතාවට. ලොකම පුදුමේ තමයි ගෑනු ළමෙක් මෙහාට ආපු එක. මට ඔයාගෙන් දෙයක් දැනගන්න පුළුවන්ද? පුළුවන්. මේ මාව අරන් ඇවිල්ලා තියෙන්නේ අපේම රටේ තැනකට නේද? ඔව් ඔයා වැරදි නේ. මේක ජනාධිපතිතුමාගේ නිල නිවස නෙවෙයි නේද? නෑ ඒ නෙවෙයි. තව එක දෙයක් දැනගන්න පුළුවන්ද? ඔව් ඕන දෙයක් අහන්න මිස්. මට මිස් කියන්න එපා. මම ජැන්දේ. ගම් ජැන්දේ. හරි ගම් ජැන්දේ මිස්. ඇත්තටම ඇයි මාව මෙහෙ එක්කන් ආවේ? ඒ ගැන නම් මං හරියටම දන්නේ නෑ මිස්. එතකොට කොහෙද දැන් අපි මේ යන්නේ? යන තැන දැන් ළඟයි. ඔයා එනකන් කෙනෙක් බලන් ඉන්නවා. කෙනෙක් බලන් ඉන්නවා? කවුද? ජීහු අයියද ඉන්නේ? ඔයා කොහොමද මෙතනට ආවේ? මගේ ගෙදරින් අවසර ගන්න ඕනේද? ඔයාගේ ගෙදර? එතකොට දැන් මං ඔයාගේ ගෙදරද මේ ඉන්නේ? ඔව්. ඇයි ඒ? ආපහු කන්න ඕනේද? ඕන දේ මම කරලා ඉවරයි. බලන්න. සල්ලි වලට පුළුවන් කැත තාරාවෙක් වුණත් ලස්සන කරලා ගන්න. පේනවනේ නිලියක් වගේ ඉන්න හැටි. තාරාවෙක් වගේ? හංසෙක් නෙවෙයිද? හරි ඒක අමතක කරන්නම්කෝ. දැන් මොකටද මාව මෙහෙට එක්කන් ආවේ? ක්ලීනින් කෙල්ල. ඇයි කියන්නේ නැත්තේ මට ගොඩක් ආදරෙයි කියලා? මං දන්නවා මට ගොඩාක් කැමතියි කියලා.